මේ ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා බලයට එන්නේ හොරු අල්ලනවා කියලා. ඔවුන්ගේ ප්‍රධාන සටන් පාටිය වුණේ මේ රටේ හිටපු ඔවුන්ගේ කණ්ඩායම ඇරෙන්න අනිත් සියලු දෙනාම හොරු, රාජපක්ෂවරුත් හොරු, අනිත් දේශපාලනඥයොත් හොරු, ඔවුන් විතරයි සර්ව සාධාරණ පුද්ගලයන් ඉන්නේ. ඒක නිසා මේ හොරු අල්ලන්න බලය දෙන්න කියලා. හොරු අල්ලන්න බලය දෙන්න කියලා ජනතාවට බොරු කළා, ජනතාවට රවටලා වංචනික ලෙස බලය ලබා ගත්තා. අද වෙනකල් අල්ලපු හොරෙක් නැහැ. හැබැයි මේ හොරු අල්ලන්න බැරිවීම වහගන්න ඔවුන් ඊළඟට වෙනත් උපක්‍රමයක් භාවිතා කරා. ඒක තමයි මේ රටේ 1990 ගණන් වල ඉඳන් තියෙන මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය, මත්ද්‍රව්‍ය උවදුර මේ අපේ පිටින්, විපක්ෂය පිටින්, විශේෂයෙන්ම රාජපක්ෂවරු පිටින් පටවන්න ඊටාම නිර්දය උත්සාහයක යෙදුණා. නමුත් ඊටාම අවාසනාවන්ත ආකාරයට ඔවුන්ගේ එම උත්සාහය නැවත පෙරලිලා ඔවුන්ගේ වෙතටම ආවා. මේ රටේ කුඩු තොග පිටින් ගෙන්නුවේ මාලිමාවේ ආධාරකරුවන් කියලා ජනතාව ඉදිරියේ ඔප්පු වුණා. මේ රටේ කුඩු බෙදා හැරීම සිදු කරේ මාලිමාවේ පළාත් පාලන මන්ත්‍රීවරුන්, වරියන් සහ උන්ගේ පවුලේ සමාජිකයින් කියලා ජනතාව ඉදිරියේ ඔප්පු වුණා. මේ සියල්ල මැද්දේ අවසානයට ඔප්පු වුණා මේ රටේ කංසවවන්නේත් මේ මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියලා. ඉතින් මෙන්න මේ தত্ত্বය දැන් මේක මේ ආණ්ඩුවට පාරවලල්ලක් වෙලා තියෙන මේ தত্ত্বය නිසා දැන් උත්සාහ කරන ආණ්ඩුව ඊටාම නිර්දය ලෙස, ඊටාම වැරදි සහගත ආකාරයෙන් මාධ්‍ය මර්ධනයක් කළා මේ Taman වෙත එන මේ මත්ද්‍රව්‍ය චෝදනාව යටපත් කරන්න. අපි මේකේ කූට ප්‍රාප්තිය දැක්කේ මේ පහුගිය දවසක අපි දැක්කා මාලිමාවේ මන්ත්‍රීවරයෙක්ගේ ඔහුට අයත්‍යයි කියන ඉඩමක ගංජා වගාවක් තිබිලා ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරනු ලැබූ පරීක්ෂණයකට එරෙහිව මේ වන විට රටේ උද්ගත කරමින් තියෙන තත්ත්වය. මේක අපි දන්නවා මේ ප්‍රවෘත්තිය පෙන්වුවහම, හිරු නාලිකාවේ මේ ප්‍රවෘත්තිය පෙන්වුවහම මෙයට විරුද්ධව මාධ්‍ය නාලිකාවකට පොලිසියේ මාධ්‍යාංශය විසින් ලිපියක් ලියනවා. මං හිතන්නේ මේ රටේ කවදාවත් ඉතිහාසයේ මෙවැනි තත්ත්වයක් තිබුණා කියලා. පොලිසියේ මාධ්‍යාංශය කියන්නේ දැන් මේ ශ්‍රී ලංකා පොලිසියේ තියෙනවා අංශ දෙකක්. එකක් තමයි ශ්‍රී ලංකා පොලිසිය, අනිත් එක තමයි වීරසූරිය මහත්තයාගේ JVP පොලිසිය. ඉතින් මේ අපි දන්නේ මේ කොයි අංශයෙන්ද මේක කරේ කියලා. එතකොට මේ ඊටාම වැරදි සහගත ආකාරයෙන් හිරු නාලිකාවට ලිපියක් යවනවා. ඒ ලිපියේ ප්‍රධාන වශයෙන් අපිට දැනගන්න තියෙන ආකාරයට කරුණු දෙකක් සම්බන්ධයෙන් ඔවුන් ඉස්මතු කරලා තියෙනවා. එක තමයි තහවුරු නොකළ තොරතුරු, තහවුරු කර නැති තොරතුරු මත පදනම්ව මන්ත්‍රීවරයෙකුගේ ඉඩමේ ගංජා වගාවක් තිබුණා කියන කාරණය ජනගත කරා කියලා. හැබැයි අපි ඉතා දැඩිව කියනවා මේ සම්බන්ධයෙන් හොයලා බැලුවා, අදාළ ප්‍රවෘත්ති බැලුවා. හැබැයි ඒ කිසිම තැනක මේ ආකාරයේ බොරු ප්‍රවෘත්තියක් පැල කරන්න ඒ හිරු නාලිකාව කටයුතු කරන්නේ නැහැ. හිරු නාලිකාව කටයුතු කරන්නේ එම අදාළ විමර්ශනයට, එහෙම නැත්නම් අපි කියන රේඩ් එකට සම්බන්ධ වෙච්ච පොලිස් නිලධාරීන් විසින් ඒ අවස්ථාවේදී සිදු කරනු ලැබූ වීඩියෝ පටයක් ප්‍රදර්ශනය කිරීම. දැන් මේ වීඩියෝ පටය සමාජයේ එළියට දැම්මේ නැහැ පොලිසිය විසින්. මේ ඇත්තෙන්ම සිදු කළ යුතුව තියුනේ මහජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට ගරු කළා ශ්‍රී ලංකා පොලිසිය විසින් සිදු කළ යුතුව තිබුණු කරුණක්. මේ රටේ ජනතාව දැක්කා අර දකුණේ
හම්බන්තොට ප්‍රදේශයේ යම්කිසි අයිස් මද්‍රව්‍ය නිපදවන අමුද්‍රව්‍ය වගයක් තියෙන කන්ටේනර් වගයක් හමුවෙච්ච වෙලාවේ පොලිසිය කොයි ආකාරයටද කියලා මේ මාධ්‍යවලට ඒ සම්බන්ධයෙන් වීඩියෝ ගත කළ තොරතුරු නිකුත් කර කියලා. පොලිසිය මැදිහත් වෙලා වීඩියෝ ගත තොරතුරු ලබා දුන්නා. නමුත් මේ කියන ගංජහේන වටලපු වෙලාවේ ඒ සම්බන්ධයෙන් පොලිසිය විසින්ම ඒ රෙකෝඩ් කරපු ඔවුන් විසින් පටිගත කරපු ඒ සාක්ෂි ජනතාවගෙන් වසන් කළා තිබුණා. නමුත් අපි ස්තුතිවන්ත වෙනවා හිරු නාලිකාව එය ජනතාවට දැනගන්න ලැබෙන්න සැලැස්සුවා. ඔවුන් විසින් සිදු කරේ මේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතිය සම්බන්ධ වෙනුවෙන් පෙනී සිටීම සහ ඒ වෙනුවෙන් කටයුතු කිරීම. ඒ වගේම ඒ මන්ත්‍රීවරයා පොලිස් නිලධාරියාට පහර දුන්නා කියන කාරණය සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු සමාජගත කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් යම්කිසි චෝදනාවක් නගලා තියෙනවා අපි දන්න ආකාරයට. නමුත් ඉතා අපිට ඒ කියන්නේ මේක දැනගන්න මේ නීතිඥයෙක් පොලිස් නිලධාරියෙක් වෙන්න ඕනේ නැහැ. අපිට මේ 5-6 දෙනෙක් එකතු වෙලා තනි මිනිහෙක්ට ගහලා ඒ මිනිහා පොලිස් නිලධාරියෙක්ට පහර දීමක් කළා. ඒ මිනිස්සයා එක රෝහලකට ඇතුළත් කළා. එතනින් වෙනත් රෝහලකට යවලා තියෙන තත්ත්වයක් යටතේ තනි පොලිස් නිලධාරියෙක් 5 දෙනෙක්ට පහර දෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඇතුළු 5 දෙනෙක්ට පහර දුන්නා කියලා කියනවා නම් මං හිතන්නේ එක්කෝ ඒ පොලිස් නිලධාරියාට සම්මානයක් දෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක විශ්වාස කරන මිනිස්සු කන්නේ තනකොළද එහෙම නැත්නම් වෙනත් දෙයක්ද කියලා බලන්න ඕනේ. මොකද ඔය කියන ආකාරයේ බොරුවක් සමාජගත කරලා තියෙනවා නම් ඒ කියන්නේ ඒ බොරුවට සම්බන්ධ වෙලා තියෙනවා පොලිස් නිලධාරියා ඇතුළත් කරපු පළවෙනි රෝහලේ වෛද්‍යවරු ඊට පස්සේ ප්‍රතිකාර කරපු වෛද්‍යවරු. ඒ කියන්නේ මේ බොරුවකට සම්බන්ධ වීම සම්බන්ධයෙන් එහෙමනම් ඒ වෛද්‍යවරුන්ට විරුද්ධවත් අදාළ නීතිය ක්‍රියාත්මක කරන්න ඕන තත්ත්වයක් තමයි අපිට නම් පේන්නේ. ඒක නිසා මේක සම්පූර්ණ බොරුවක්. පොලිස් මාධ්‍යාංශය අද වෙනකොට ශ්‍රී ලංකා පොලිසිය මාධ්‍යාංශය ලෙස නෙමෙයි කටයුතු කරන්නේ. අපිට පේන හැටියට ඔවුන් ප්‍රියන්ත වීරසූරිය පොලිස්පතිතුමාගේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍යාංශයක් හැටියට කටයුතු කරනවාද කියන සැකය මේ රටේ ජනතාවට ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේ සාක්ෂි පොලිසිය විසින්ම වීඩියෝ ගත කරපු සාක්ෂි මෙවැනි සාක්ෂි මත පදනම්ව කරපු ඒ ප්‍රකාශයකට විරුද්ධව පොලිසිය විසින් මේ සිදු කරන කටයුත්ත මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ඇත්ත දැනගැනීමේ අයිතියට ගරු කරන ජනතාව හැටියට මේ රටේ සමස්ත ජනතාව මේ ප්‍රතික්ෂේප කළ යුතුයි. ඒ වගේම මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ආදරය කරන මේ රටේ ජනතාවගේ ඇත්ත දැනගැනීමේ අයිතියට ගරු කරන පක්ෂයක් හැටියට අපි මේ තත්ත්වයට එක හෙලාම විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා. ඒ වගේම තව විශේෂ දෙයක් කියන්න ඕනේ. මේ මෑත ඉතිහාසයේ රටට මහා වැරදි පණිවිඩයක් දෙනවා මේ ආණ්ඩුව. ඒක තමයි උඹලා ජනතා විමුක්ති පෙරමුණේ හෝ මාලිමාවේ හෝ කිසිම කෙනෙක්ට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ කිසිම හෙංචයියෙකුට අත තියලා තියුණොත් ඒ වෙලාවෙම අපි ඒ පොලිස් නිලධාරීන්ට විරුද්ධව අදාළ කටයුතු කරනවා කියන ඉතාම නරක පණිවිඩය මේ වෙනකොට රටට දෙමින් තියෙනවා. අපි ඒක දැක්කා පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කතානායක රන්වල මහතාගේ සිදුවීමේදී. ඒ සිදුවීමේ අන්තිමට වැරදකාරය වෙලා තියෙන්නේ පොලිසිය මිසක් හප්පපු කෙනාවත් මද්‍රව්‍ය පරීක්ෂණයෙන් බේරෙන්න රෝහල් මාරු කරමින් දුවමින් ඉඳලා පැය 24ක් විතර කාලයකට පස්සේ මත්පැන් පරීක්ෂණයට භාජනය වුණු පුද්ගලයාවත් නෙමෙයි ඒ සිද්ධියේදී වැරදිකාරයෝ වෙලා තියෙන්නේ පොලිසිය. ඒ වගේම තත්ත්වයක් ඇති කරලා තියෙනවා මේ
ගංජහේන වටලපු සිද්ධියේදී රත්නපුරේ මේක සම්පූර්ණ දැන් මෙහි වරදකාරයෝ වෙලා තියෙන්නේ පොලිසිය. ඒක නිසා මේ රටට දෙන පණිවිඩය තමයි මේ රටේ ජනතා විමුක්ති පෙරමුණේ හරි මාලිමාවේ හරි කවුරු හරි මොන වරදක් කරත් පොලිසිය උඹලා නිස්සද්දව ඉඳපල්ලා. එහෙම නැත්තම් දඬුවම් කරන්නේ වැරදිකාරයන්ට නෙමෙයි පොලිසියට කියන පණිවිඩය මේ සමාජයටත් පොලිසියටත් මේ ආණ්ඩුව දෙමින් තිබෙනවා. මේක තමයි මේ රටේ මෑත ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍රවාදයට සිදු කරපු භයානකම දරුණුම පහරදීම. ඒ වගේම මම යම් කිසි කාරණයක් කියලා මගේ මේ කතාව අවසන් කරන්න කැමති. මම ඊයේ මුහුණු පොතේ ෆේස්බුක් එකේ බලනකොට මන් දැක්කා සත්සර ගමගේ කියලා මහත්මයෙක් ඉතාම ලස්සන කතාවක් ලියලා තිබුණා. ඒක තමයි සාවද්‍ය කරුණු මත හිරු මාධ්‍ය ජාලයේ බලපත්‍රය අහෝසි කරන්න උත්සාහ දරනවා නම් මේ රටේ මුලින්ම අවලංගු කළ යුත්තේ අනුර කුමාර දිසානායක මහතාගේ ජනාධිපතිකම. මොකද එතරම් බොරු කියලා එතරම් සාවද්‍ය කරුණු කියලා ජනාධිපති තනතුරකට පත්වෙච්ච කිසිම පුද්ගලයෙක් ලංකා ඉතිහාසයේ ඉඳලා නැහැ කියන කාරණේ. බොහොම ස්තුතියි.